අයිවන් මේක ටොයෝටා එක්කෝ එකක්. මේකේ මේ සාමාන්‍ය ස්පීඩ් එක වැඩි කිලෝමීටර් 20යි 40 වගේ අතර යනකොට පොඩි එන්ජින් එකේ නොක් එකක් එනවා. අපි බලමු මොනවද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක්. මේක ටියුන් අප් එකකුත් කරලා නැහැ. අපි ගලවලා බලමු. මේක මේ EGR එකේ සාමාන්‍ය ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කාබන් නම් මුත් වෑල් එක ඇතුලෙන් බ්ලොක් වෙලා තියෙන්නේ. එකක් මේ ඊගාවට යුනිෆෝල්ඩ් එකේ ඔය පිටලා තියෙන්නේ. ඒක වෙන්න පුළුවන් බොහෝට නොක් කරන්න ප්‍රධාන හේතුව. අපි ක්ලීන් කරලා දාලා බලමු. ටියුන් අප් එක කලිය අපි බලමු මේ ටෙස්ට් රන් එකක් දුවලා කොහොමද කතන්දරේ කියලා. ටෙස්ට් රයිඩ් එක සාර්ථකයි. කලින් තිබිච්ච ගැටලු කිසිවක් දැන් නැහැ. නියමිත වේලාවන්වලදී එන්ජින් ටියුන් අප් එකක් කරලා එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නවා වගේම ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට ඉන්ධන කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. ඒක නිසා නියමිත වේලාවට එන්ජින් ටියුන් අප් එකක් කරගන්න.